වරක් එනවා. හරි. හැමෝටම සුබ රාත්‍රියක්. වැඩේකින් මම කියන්න යන්න විස්තර ඉස්සරහට වැඩි කරන්න යනකොට කට්ටිය වීඩියෝ කරගෙන බලන්න. මම කියලා තිබ්බ වීඩියෝ කරගෙන ඉන්නකොට වැඩි ඇතුලේ නැත්නම් අපිට මේක ඇක්ටිව් වෙකි කරන් යන්න බැරි වෙනවා. හරි. වීඩියෝ කරගන්න කට්ටිය බලන්න. වීඩියෝ කරගමු. කට්ටිය වීඩියෝ ඔන් කරගමු. වීඩියෝ ඔන් කරගමු කට්ටිය. වෙලාව මටක් ගන්න. හරි. අනිත් වීඩියෝ ඔන් කරගමු. හරි. වීඩියෝ ඔන් කරගමු. මොනවද? අනිත්‍යත් වීඩියෝ ඔන් කරගමු. මෙහෙමයි. නැත්තම් වැඩි කරගෙන බෑ. දැන් අද දවසේ කතා කරන්නේ සම්පූර්ණ ග්‍රැමටික ඉංග්‍රීසි වල සම්පූර්ණ ග්‍රැමටික කතා කරනවා. හරිද? හරි. ටියුට් එක PDF එකක් print out ගත්ත කට්ටිය පොඩ්ඩක් රේස් එකක් දාන්න. print out එකක් ගත්ත කට්ටිය පොඩ්ඩක් රේස් එකක් දාන්න. හරි. කීප දෙනෙක් අරන් තියෙනවා පොඩ දෙනෙක් අරගෙන නැහැ. මෙහෙමයි. print out එක නම් ගන්න වෙනවා. නැත්තම් කරන්න බෑ. පස්සේ හරි ගණ්ඩායි තියෙන්නේ. ආගෙන මේ බ්ලැන්ක්ස් ටික ෆිල් කරගන්නද. හරිද? PDF එක හම්බෙච්ච නැති කට්ටිය මට මැසේජ් එකක් දාලා PDF ෆිල් එකට මම අද සෙෂන් එකේ පස්සේ PDF එක දෙන්නම්. අනිත් වීඩියෝ ඔන් කරගන්න නැත්තම් මේක කරන්න බෑ. කරන්න බෑ. ඔනලි විලක්ෂණ එතකොට රයන් රශ්මි විදූෂා රවින්දු කවින්දු ඔමේෂි චතුමි කට්ටිය වීඩියෝ ඔන් කරගන්න. සේනොලි තත්සාරණි වීඩියෝ ඔන් කරගමු. ඉසිවරි ශමීන් ශාන් දිනෙත්‍ය උපනි කට්ටිය වීඩියෝ ඔන් කරගමු. මధుශංකර් රවින්දු ඉෂාන් තනුෂි ලක්ෂිත නෝනේම් නෝනෙන් තමයි වීඩියෝ ඔන් කරලා යකෝ නිදිමත හැදෙනවනේ. නැත්නම් මටත් පට්ට නිදිමත. හරි මේ වීඩියෝ ඔන් කරගෙන ඉන්නකො. මැරෙලා වගේ ඉන්න. නෑ බා. ඔන් කරගෙන ඉන්න. මැරුම් කන්නද? වීඩියෝ ඔන් කරගන්න නැතිව එක්සෑම් ෆේල් වෙන්න ඕනේ. දැන්වත් වීඩියෝ කරගෙන හරි. බයට ඔන්න. අනේ බෙන්චෝ. අනේ බෙන්චෝ නෙමෙයි. මේ ග්‍රැන්ඩ් බෑ නැත්තම් ඈ. හරි. හරි. වැඩේ පටන් ගමු නේ. එහෙම කතා කියන්න එපා. එහෙම කතා කියන්න ඕන. වීඩියෝ ඔන් කරගන්න නැතිව එක්සෑම් එක කියන්නේ නැහැ මං ඈ. මේ එහෙම එපා. ඇත්තට මෙහෙමයි වැඩේ ඉන්නේ ඇක්ටිවිටි කරන් යනවා. අපි කට්ටිය කතා කරගෙන chat එකක් දාලා මෙහෙම වැඩේ කරන් යන්න ඕනේ. එතකොට මේ වීඩියෝ ඔෆ් කරගෙන එහෙම එපා. වැඩේ ඇතුලේ ඉන්න. වැඩේ ඇතුලේ තියාගන්නයි එහෙම කියන්නේ. ඒ හින්දා කට්ටියම වීඩියෝ ඔන් කරගන්න ඕනේ. නැත්තම් වැඩේ බෝරින්. හරිද? ඒක මේ කට්ට බෝරින් නැත්තම්. එනම බෝරින් වෙනවා.
හරිද? එහෙනම් කට්ටියම වීඩියෝ ඔන් කරගන්න ඕන. හොඳ ළමයි වගේ කියන දෙයක් අහන්න. හරිද? හරි වැඩේ පටන් ගමු. YouTube set එකකින් වීඩියෝ ඔන් කරන්න දැන් නෑ මම ඉඳලා ගියේ. ඒක 20ක් ඉන්නවා. උතර 30ක් ඉන්නවා. PDF එක මම මොනවයි? වැඩේ පටන් ගමුනේ. ආ නේද? රෙඩි නේ? රෙඩිද? අද සෙෂන් එක පාන්දර 1:00මාර 2 වගේ වෙනකන් යනවා. හරිද? එතකොට මට chat එකට message එකක් දාන්න. ඉවර වෙනකන් වැඩේ තුලේ ඉන්නා. ගැම්මෙන් ඉන්නා නම් ඉන්නාද message එකක් දාන්න. අද වැඩේ ශුකිකට ඉවර කරමු. සම්පූර්ණ රිවිෂන් එකක් කියන්නේ සම්පූර්ණ ග්‍රැමර් ටික ඔක්කොම මතක් කරලා ඉවර කරලා දාමු. ඒකට ග්‍රැමර් ටිකෙන් වල නිදහස්. හෙට කතා කරමු ග්‍රැමර් වර්ක්ෂීට් එක. ගැම්මෙන් වැඩේට බහිමුද? මැසේජ් එකක් දාන්න. මොකද්ද බං අද දාන්නේ? හරිද? ගැම්මෙන් වැඩේ ඉවර කරමුද? එහෙනම් මැච් එකක් ගහමු. වැඩේ ස්ටාර්ට් කරමු. දැන් වෙලාව 10:20යි. අපි වැඩේ පටන් ගන්න 10:20ට බලමු අපිට කොච්චරලා යයිද කියලා. මම හිතන්නේ මේක අපිට ගිය පාර බැච් එකේ නම් මට රිවිෂන් එක කරන්න පැය 6ක් ගියා. හැබැයි ඔයාලට දැන් ටියුට් එක තියෙන හින්දා මම හිතනවා පැය 4කින් වගේ අපිට මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. බලමු. කලින් කළා නෑනේ. ටියුට් එකත් එක කරලා පළවෙනි සැරේ තමයි මේ. ටියුට් එක නැතුව තමයි මම කලින් කරලා තියෙන්නේ. එතකොට පැය 6ක් ගියා. ටියුට් එක තියෙන හින්දා ඊට වඩා පැය ගන්න අඩු වෙනවා ෂුවර්. හරි. මුලින්ම අපි ටෙන්සර්ස් වලට යන්න කලින් දැන් මුලින්ම ඔයාලට ග්‍රැමර් පාඩම් කීයක් තියෙනවද? මම මුලින්ම මේක කියන්නම්. මම එදා අහන්න හිටියෝ. ඔයාලා කියව නේද? මට ග්‍රැමර් නම් පුළුවන් රයිටින් තමයි බැරි කියන කට්ටිය ඉන්නව නේද? ඉන්නව නේද? මට රයිටින් නම් පුළුවන් මට ග්‍රැමර් බැරි කෙනෙක් උනොත් ඉන්නව නේද? නෑ මම උඹලට ග්‍රැමර් බැරි. ඒක තේරුම් ගන්න මුලින්ම. හරි මම මේක ඔප්පු කරා නේද? මේ මං එක එදා ඔප්පු කරා. හරිද? ඒ වගේ. ඔයාලට ග්‍රැමර් පාඩම් තියෙනවා පහක්. ප්‍රධාන විදිහට පහක් තියෙනවා කතා කරන්න. active voice, passive voice, reported speech, relative pronoun සහ if clause කියලා. හරිද? එතන අද අපි ඔය පහම කතා කරනවා. අද දවසේ ඔක්කොම ඉවර වෙනවා. හරි? හරි. දැන් වැඩේ ලියන්න. අපි පටන් ගමු be verbs වලින්. ටියුට් එක බලා ගන්න. මම ස්ක්‍රීන් ෂෙයා දාන්නම්. හරිද? ඔන්න PDF එක දාලා තියෙන්නේ. be verbs. be verb කීයක් තියෙනවද? මට පොඩ්ඩක් ඇඟිල්ලෙන් පෙන්නන්න කීයක් තියෙනවද? එකක්ද දෙකක්ද තුනක්ද ඔක්කොම කීයක් තියෙනවද? තුනක්. ගණන් පුළුවන් නේ මොතන ගණන් පුළුවන් නේ ගණන් වල ඒ තියෙනවනේ ඒ හරි S එකක් කරලා තියෙනවනේ හතර හයක් තියෙනවා කියන්නේ 1 2 3 4 5 6 තියෙනවා හයක් තියෙනවා B verb හයක් තියෙනවා කාල තුනට හයක් කාල තුනේම හයක් තියෙනවා විතර වර්තමානයේ තුනක් තියෙනවා අතීතේ දෙකක් තියෙනවා අනාගතේ එකක් තියෙනවා ඔතන අපි am එක දාන්නේ මොකටද මට හොම්ම මම මයික් ඔන් කරන්න දෙන්නම් නේ කවන්න චුට්ටක් ඉන්නකො මයික් ඔන් කරලා කියන්න බලන්න උනට B verb කීයක් තියෙනවද sorry මේ am දාන්නේ මොකක්ද එක්කද ඔව් am දාන්නේ I එක am දාන්නේ I එක හරි එහෙනම් ඒක ඉස්සරහින් I කියලා දාගමු I එක තමයි am දාන්නේ is දාන්නේ is දාන්නේ singular singular ඒවත් එක්ක ඒ කියන්නේ ඔයාට ඕන නම් singular දාගන්න කෙටියෙන් singular ඒ කියන්නේ he she it වගේ වත් එක්ක
එහෙනම් ඉතින් ආදාන්නේ බහුවචනයවත් එක්ක මම ප්ලූරල් එක ප්ලූ කියලා දානවා. ඒ කියන්නේ VUD වගේ ඒවත් එක්ක VUD වගේ ඒවත් එක්ක. හරි මේ ටික ටක් ගාලා පිළි කරගෙන යන්න. ටක් ගාලා පිළි කරගෙන යන්න. YT එකේ සවුන්ඩ් වැඩ නැහැ කියලා නේද? සවුන්ඩ් අවුල්ද? නෑ සවුන්ඩ් එක. මේ YouTube set එක සවුන්ඩ් ඇහෙනව නේද? පොඩ්ඩක් චෙක් කරලා දාන්න YouTube set එක. වැඩ මතර වාගේ අවුලක් ඇති. වොලියම් අඩු කරන්ද දන්නේ. හරිද? එතකොට අතීත කාලේ verse දාන්නේ මොනවත් එක්කද? සිංගියුලර් ඒවත් එක තමයි. හැබැයි එතනට I එකත් අයිති. I ඒව එකයි I he she it ඔය ඔක්කොමත් එක දාන්නේ verse. I he she it ඔය ඔක්කොමත් එක දාන්නේ verse. එහෙනම් verse දාන්නේ VU දේවත් එක්ක. VU දේවත් එක්ක. VU දේවත් එක්ක. ඒතර අනාගත කාලේ will be දාන්නේ. අනාගත කාලේ will be දාන්නේ. ඔක්කොමත් එක්ක. I he she it VU දේ ඔය ඔක්කොමත් එක්ක will be දාන්නේ. හරිද මම මේ verb ටික මුලින්ම දැම්මේ active කතා කරනකොට verb ටික ඕන වෙනවා ඒ හින්දා හරිද හරි YouTube එකේ අවුලක් නැහැලු හරි ඊට පස්සේ කියමු ඉංග්‍රීසි භාෂාවේ tenses 20ක් තියෙනවා කොහොමද 20 හැදෙන්නේ active 12ක් තියෙනවා passive 8ක් තියෙනවා 12යි 20යි ප්‍රශ්න තියෙනවද නැහැ නේද ටිකක් ප්‍රශ්නාර්ථ මුහුණක් කියනවා එහෙම නැහැ 12යි 20යි tenses 20ක් තියෙනවා හරි දැන් අපි active tenses 12 කතා කරන්න යන්න ආයෙ මතක් කරනවා කට්ටියම වීඩියෝ ඔන් කරගන්න මම දැන් ඕන කියනවා දැන් ඉතින් ආයෙත් ඕක නිකන් අර ඕක නාත්තපයියකෝ වීඩියෝ ඔන් කරන එක දැන් කියන්න එපා කියන දැන් මම නිකන් කියනවා වීඩියෝ ඔන් කරගන්න වීඩියෝ ඔන් කරගන්න වලට එපා වෙනවා මම කියනවා වීඩියෝ ඔන් කරගෙන ඉන්න වැරුම් කන්නද මේ ඉන්න එපා කොහොම නිකන් වීඩියෝ ඔෆ් කරන් ගල් බිල්ල වගේ ඉන්න එපා කියන ඔයාලා වැඩි අතට ඉන්නානේ මට පේන්න ඕනේ හරි ඔයාලා වැඩි අතට ඉන්නානේ මට පේන්න ඕනේ ඒක මටත් ලේසි මට ලේසි නේද ඔයාලට හොඳ අර ඉතින් ඔයාලම දන්නට ඔයාලා වැඩ ඇතුළේ ඉන්නවනේ. හරිද? හරි. ඊට පස්සේ දැන් ඕකෙම දාලා දිනවා tenses 12 මෙන්න මේ විදියට simple present tense, simple past tense, simple future tense. ඒ තුන පොඩ්ඩක් වෙනම highlight කරාම ඉරකින් මොකද හේතුව? ඒක simple වාක්‍ය තුන, ඊට පස්සේ continuous තුන, ඊට පස්සේ perfect තුන, ඊට පස්සේ perfect continuous තුන. හරිද? PDF එක නැති කට්ටිය මගෙන් ඉල්ලගන්න. දැන් නම් මට ආයෙ WhatsApp එකෙන් වෙලා නැහැ. හරි. අපි බලමු එතන. simple present tense. ඕක තියරිය. අපේ පන්ති ආපු කට්ටිය දන්නවා. නැත්නම් මම කලින් කරපු සෙමිනාර් වලට ආපු කට්ටිය දන්නවා. ඔතන හිස්තන් වලට එන දේ දාලා මට කියන්න බලන්න. කියන්න බලන්න. ඔව්වද? සබ්ජෙක්ට් එක මොකක් නන්ද verb එක එහෙම වෙන්නේ? කියන්න බලන්න. සබ්ජෙක්ට් එක සිංගියුලර් වුණොත් verb එක ප්ලූරල්. අන්න හරි. එහෙනම් දාගන්න සීක්‍රම් කරගන්න. සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එක ප්ලූරල්. ඒක අනිත් පැත්ත. සබ්ජෙක්ට් එක ප්ලූරල් නම් verb එක සිංගියුලර්. ඕක ඔයා කලින් මෙහෙම ඉගෙනගෙන නැතුව ඇති. හැබැයි ඔයාලට දැන් මම උදාහරණ දෙකක් පල්ලෙන් දාලා තියෙනවා. අපි හිස්තැන් පුරවන්න. මට නම් කියන්නේ he she it සබ්ජෙක්ට් එක ඒකචනයි. එහෙනම් verb එක ප්ලූරල් කරන්න s එකක් දාන්න. place
එහෙනම් place දෙවෙනි එකේ subject එක plural VU දෙය තියෙන්නේ IVU දෙය තියෙන්නේ. මොකද අපි I එකක් ගන්නෙ මේ බහුවචන විදිහට. හරිද? එතනදී එහෙනම් play වෙනවා. verb එක ඒක වචනයි. මට පොඩ්ඩක් ඒ කතාව තේරුණාද කියලා චුට්ටක් කියන්න. කට්ටිය තේරුණා නම් පොඩ්ඩක් මයික් ඔන් කරලා රක් ගාලා තේරුණා කියගෙන යන්න. තේරුණා නම් කියන් යන්න. තේරුණාද? අවුල නැද්ද? ශිහානි ගෞරවි තේරුණාද? රවින්ම තේරුණා. රශ්මි තේරුණා සර්. හරි. බොරුට තේරුණා කියන්න බෑ මරණනේ. දැන් අද දවසේ ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් විසඳලා ඉවර කරගන්න. තව එක්සෑම් එකට දවස් කීයද කියලා කියන්න මතක් කරන්නද බාද? මතක් කරන්නද? ඔව් නේ ඕනේ. 9යි තියෙන්නේ. දවස් 9යි තියෙන්නේ. 9කුත් නැහැ. 9යි තියෙන්නේ. දවස් 9යි තියෙන්නේ. මතකද දවස් අපි ගෲප් එකේ මේ නමට දැම්මම මතකද දින 45කට කියලා කියලා. ඒක මේ ළඟදී මේ නිකන් වුණා වගේනේ මතක. හැබැයි දවස් 9කටවත් දැන් ඇවිල්ලා. යනවා දවස් යනවා. මාරු දවසන ඒ නිසා ඔයා අද දවසේ පර්සනලි මට කතා කරලා හරි අයියේ මට උතන අවුලක් තියෙනවා මට එක කියලා දෙන්න. අන්න එහෙම කොන්ෆිඩන්ස් එකෙන් ප්‍රශ්න අහන්න. ඒ තරමට මේ වැඩේ අද පොලිෂ් කරගන්න. ආයෙ සුපිරියටම ග්‍රැමැටික් අද දවසේ ඉවරයක් කරලා දාන්න. තනිකර ඉවරයක් කරලා දාන්න. තව එක ප්‍රශ්නයක් කියලා දෙන්නලු. ඔතන මල්ලි මෙහෙමයි කේස් එක. සබ්ජෙක්ට් එක ඒකචන නම් verb එක plural. he she it නම් place. දැන් හිතන්නකො මෙහෙම හරි වාහකින් කියන්න. එහෙම වහන්න දැන් හොඳයි. he නම් go එක s වෙනකොට goes වෙනවා. මොකද මේක singular හින්දා මේක plural කරන්න ඕනේ. හැබැයි මේක plural නම් මේක දේවගේ නම් මේක ඒකවචන. මේක singular නම් මේක plural s එකක් දාලා මේක plural නම් මේක singular. හරි නේද? හරිනේ ගොඩනේ. හරි එතකොට simple present tense වල අපි කතා කරන්නේ පුරුද්දක් විදියට එදිනදා ජීවිතේදී කරන ඒවා. හරි අපි ඊළඟට එනවා simple past tense වලට. simple past tense වල අපි කතා කරන්නේ පුරුද්දක් විදියට කරපු ඒවා. එතනදී subject එක කොහොමද? ඔතන උනත් කියලා තියෙන්නේ. subject එක singular උනත් plural උනත් verb එක කොහොමද එන්නේ? කවිද කොහොමද එන්නේ? subject එක ඒක වචන උනත් plural උනත් කොහොමද verb එක එන්නේ? past වල. අන්න හරි. අතීත කාලේ ඒ හිස්තන් ටික පුරවන. දැන් ටියුට් එක ළඟ තිබ්බම අපිට සරසද ගාලා යන්න පුළුවන් නේ. එතන IVU දේ he sheet ඔක්කොම පස්සේ මොකක්ද දෙන්නේ? play එකට හිස්තන. played. 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 ඊට පස්සේ මම වචන තුනක් දාලා තියෙනවා. ක්‍රියාපද ටිකක අතීත ෆෝම් එක හරවන්න තමයි තියෙන්නේ. මට කියන්නේ go එකේ අතීත මොකද්ද? මම ටක් ගාලා ඉතින් කියන්නේ ඒ සම්බන්ධ දන්න දේවල් නේ. go එක අතීත වුණාම went වෙනවා. come එක came වෙනවා. eat right එක wrote වෙනවා. ඔය රෙකෝඩින් දෙනවා. දැන් ඇත්තටම අද දවසේ පුළුවන් තරම් වැඩ ප්‍රමාණයක් ඉවර කරගමු. ඒ කියන්නේ full focus එකේ වැඩේ ඇතුළේ ඉන්න. පිස්සු නම් කෙලින්න එපා. පිස්සු කෙලින්න එපා කියන්නේ මේ වෙලාව දැන් ස්ක්‍රීන් එකට මැසේජ් එනවා. කීව ක්ලික් කරන්න හිතනවා. ඒ විකාර කරන්න එපා දවස් 9නේ ඉවරයක් කළා දාන්න මේක. දැන් නෑ දවස් 9ක් ඉගෙනන ඔය අවුරුදු ගානක් තිස්සේ ඉගෙන ගන්නදී දවස් 9 තීරණය කරන්න තීරණය වෙනවනේ. ඔච්චර හොඳට ඔය ඉගෙනගෙන තිබ්බද වැඩක් නෑ. ඔයා මේ වෙලාවේ ෆෝකස් එකකින් ඉඳලා මේ වැඩේ අල්ලගන්න නැතුව කෙලවුණොත් අපරාධනේ.
එහෙම කරගන්න බෑ. හරි. හරිද? මේ අද ඒ කියන්නේ අද දවසේ මම බැලුවා කියන්නේ අර මට කීප දෙනෙක් කතා කරලා කිව්වා මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේ පේමන්ට් කරන්න ප්‍රශ්න තියෙනවා එහෙම කියනවා. මම එයාලට chance එකක් දුන්නේ ඒකයි. හරි. හැමෝගෙම පැත්තෙන් ඉඳලා chance එකක් දුන්නේ ඒකයි. ඒක ප්‍රයෝජනට ගන්න. හරි. ඊළඟට simple future. එතන subject එක singular වුණා. plural වුණා. කොහොමද එන්නේ? ක්‍රියාපදයට කලින් will එකක් එනවා. ක්‍රියාපදයට කලින් will එක මම will දන verb කියන දෙපාරක් ලියුවා. උතන හිස්තැන දෙකක් තියෙන හින්දා. හරි. subject එක singular වුණා. plural වුණා. will දන verb. will දන verb. will එක තමයි ක්‍රියාපදේ. උදාහරණයක් I will use the he she it ඔක්කොටම I will play. will play. එතනදී verb එක එන්නවනේ කොහමද? වර්තමාන. උදේ අන්න හරි. ඔව්. verb එක එනවනේ වර්තමාන. මොකද අනාගත කරන වැඩේ will එක බාර ගන්න. ඒතර will went මගේ කියන්න බෑ. යාවි කියනකට will went කියන්න බෑ. will go. will played වෙන්න බෑ. will play. වර්තමානෙන් තියෙන්න ඕනේ. හරි? හරි. ඒ තුන හරියද? මේ කට්ටිය වීඩියෝ ඔන් කරගන්න නැත්තම් පට්ට බෝරින් නේ. බට්ටම් බෝරින් නේ. මටත් එන බෝරින් ඈ. සිරවට මට එන බෝරින්. මම පව්බ. නෑ ඇත්තට එන කම්මැලි ළමයි කියන වලට එක තේරෙන්නේ නැහැ. කළු පාට කොටු ටිකකට එහෙම කතා කරනකොට ඒක නිකන් මොකද්ද වගේ. කට්ටියම වීඩියෝ ඔන් කරගන්නකො. ඔනලිට ටැග් කරලාද? ඔන්ලි බයි කියනවා. අර එක්සෑම් එක ළඟ හින්දා මම දැන් පොඩ්ඩක් ටැග් අවුට් වෙලා ඇත්ති. වීඩියෝ ඔන් කරනකොට කට්ටිය අපි දැන් ටැග් කරනවා. හරි ඊළඟට යන්න. present continuous tense. දෙක ආයි කියන්නලු. දෙක කිව්වේ හරි present continuous බලමු. සබ්ජෙක්ට් එකට පස්සේ මොකක්ද දෙන්නේ? be verb එක. මට කියන්නේ වර්තමානයේ be verb මොනවද? අන්න දැන් be verb බෝන වෙන තැන. වර්තමානයේ be verb මොනවද? වර්තමානයේ be verb මොනවද? ඇමිසා අන්න හරි. එහෙනම් සබ්ජෙක්ට් එකට පස්සේ am is up. ඒක am හරි is හරි are හරි ගැලපෙන්න දාන්න ඕනේ. verb එක කොහොමද එන්නේ? verb එක එන්නේ ing වලින්. ඒ වරහනේ ing කියලා දාගන්න. වරහනේ ing කියලා දාගන්න. වරහනේ ing කියලා දාගන්න. එහෙනම් මට කියන්න කිස්තන් එකට කොහොමද එන්නේ? පළවෙනි කොණලි කියන්න බලන්න.
I played. I am playing. Sorry. I am playing. අන්න I am playing. මම සෙල්ලම් කරමින් ඉන්නවා. මම මේ මොහොතේ සෙල්ලම් කරමින් ඉන්නවා. මට දෙවෙනි එක කියන්න බලන්න දිනෙත්ට. He said is playing. Is playing. ing නේ කිව්වේ. දිනෙත්ට ing නේද කිව්වේ. Oh, හරි. hurry. හරි. තුන්වෙනි එක මට කියන්න බලන්න. විකෝ. We are playing cricket. they playing. they are playing. they are playing. හරි. ඊළඟ එක past continuous tense. මට කියන්න බෑ අතීත කාලේ දීර්ඝ මොනවද? Was. අන්න was. ඒකේ was හරි ගැලපෙන්න දාන්න verb එක ing. අර වගේම verb එක වරහනේ ing. එහෙනම් I she it was playing. මම සෙල්ලම් කරමින් සිටියා. මම මේ මොහොතේ කරනව නෙමෙයි. අතීත කාලේ ඒ වෙලාවේ කරමින් සිටියා. they were playing. they were playing. හරි. ඒ තුනත් හරිද? අවුල නැද්ද? වැඩේ කොටද? තේරුණා නම් කියන්නේ අනිත අවුල නැහැ නේද? හරි. ඊට පස්සේ present perfect tense. present perfect tense. ඔතනදී subject එකට පස්සේ මට කියන්න මොකක්ද ඒක? Has have. අන්න හරි. has have. එතනදී has දානවා සිංපල් ඒවට have දානවා plural ඒවට I එකයි have දාන්නේ. verb එක කොහොමද? Participle. past participle. pd කියලා මම දානවා නැත්නම් past participle කියලා ලියනවනම් past participle pd කියලා දැම්මත් අවුලක් නැහැ නේද? එතන I you they කොහොමද එන්නේ? Have. have Played. have played
have played ඊළඟ එක has Has played played. හරි තේරුම එන්නේ සෙල්ලම් කරලා තියෙනවා ඔය perfect වෙන වාක්‍යයක් කිව්වම යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවා යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවා යම්කිසි ක්‍රියාවක් කරලා තියෙනවා ඊයස් අපි මම වචන තුනක් දීලා තියෙනවා ඒ ටිකේ past participle හදන්න මට කියන්න බෑ go එකේ past participle මොකද්ද when went නෙමෙයි gone 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 eat එකේ ate ate නෙමෙයි eaten ආවා ate එක කියලා තමයි eaten කියන්නේ හරි right එකේ written written අන්න හරි ඒ ටිකක් දාගමු ඊළඟ එක මේ මම ස්පීඩ් වැඩි නෑ නේද මම ටියුට් එක හැමෝගම තිබ්බනම් මේක පටකල කිල් කරගෙන විතරයි තියෙන්නේ. ඇත්තට ටියුට් එක දෙන අපිට සෑහෙන වෙලාවක් ඉදිරි කර ගන්න පුළුවන්. පැය 3ක් වගේ යයි මම හිතන්නේ පැය 4කුත් තියන්න නැති වෙයි. බලමු. ඊළඟ එක past perfect tense. subject එකට පස්සේ මොකක්ද දෙන්නේ? Had. had අන්න හරි. ඒකේ verb දෙක past parts වෙනවා. එතනදී subject ඊවට උනත් had my plural උනත් had my. ඒතර ක්‍රියාපදයේ තේරුම වෙන කොහොමද? කරලා තිබුණා. කරලා තිබුණා. සෙල්ලම් කරලා තිබුණා. ඒ තේරුම කියාගන්න. දන්නේ නැත්තම් ලියාගන්න. සෙල්ලම් කරලා තිබුණා. හරි ඊට පස්සේ perfect වල අන්තිම එක. future perfect tense. මට කියන්නේ එතනදී had වෙනකොට මොකක්ද දෙන්නේ? Will have. ඔව් will have. හැබැයි මතක තියාගන්න will has කියලා එකක් තියෙනවද? will has කියලා එකක් තියෙනවද? නෑ. අන්න හරි will has කියලා එකක් නෑ. will have විතරයි. ඒ කියන්නේ subject එකේ එක වචන උනත් බහුවචන උනත් plural උනත් singular උනත් will have මයි. එතකොට තේරුම වෙනවා සෙල්ලම් කරලා තියෙවි. සෙල්ලම් කරලා තියෙවි. සෙල්ලම් කරලා තියෙවි. සෙල්ලම් කරලා තියෙවි. දැනට ටෙන්සස් 9ක් ඉවරයි. තව 3යි තියෙන්නේ. ඇක්ටිව් වර්ස් ඉවර වෙනවද? මට කියන්නේ මෙතන වෙනකන් කරප්ට් එක තේරුණාද? අවුලක් නැද්ද? මට හැමෝගෙම කමෙන්ට් එකක් ඕන. කියන්න බෑ. මයික් ඔන් කරලා කියන්න. තේරුණා සර්. shape තේරුණා සර්. ෂේප් කියලා තියෙනවා. ඔව් කවුද ඒක ෂේප් කියපු එක? මම මොකද ෂේප්? ඇයි අවුල්ද කියන්නේ? නෑ හොඳයි හොඳයි නේ. perfect perfect අන්න හරි. හරි දැන් යන් අපි perfect continuous එකට. ඔතනදී has have තමයි. අර මේක අමතක කරගෙන ඉන්න අපේ මේ ශමින් මල්ලි ඉන්නවා. මිනිහටව අමතක කරා මම මේ මිනිහටව කියලා තිබ්බා. මේ ඒක මොනවා මතක නැති කට්ටිය ඉන්නවද? ඔව් ආයි has have එක අතීත කාල අමතක පුළුවන් නම් ඕන කට්ටිය මේක දාගන්න. had එක will have අර be verb වල වර්තමාන අතීත මං වෙන් කරේ. අන්න ඒ විදිහට ඔකත් පොඩ්ඩක් දාගන්න. ඒක පේනවද දන්නේ නැහැ නේ. ලයිට් එක නෑ නේ. has have had will have. ඒක ඕන කට්ටිය උඩ දාගන්න අමතක කරනවා. හරි. perfect continuous වලදී subject එකට පස්සේ has have වෙනවා. ඊට පස්සේ තව වචනයක් එකතු වෙනවා මොකද්ද? been been හැබැයි මේ been නෑ. හරි. verb එක ing
අන්න හරි. verb එක ing. මොකද verb එක past participle දැම්මොත් ඔක passive වෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. කියන්නේ passive කතා කරනකොට verb එක ing එක මතක තියාගන්න continuous නේ. continuous ගෑවිච්ච හැටි ing. continuous ගෑවිච්ච හැටි ing නොවෙන්නේ passive වල විතරයි. continuous ගෑවිච්ච හැටි ing නොවෙන්නේ passive වල විතරයි. නැත්තම් continuous ගෑවිච්ච හැටි ing ව තමයි. ඒක තේරෙනවා කරමින් ඉන්නවා කාලයක් තිස්සේ. කාලයක් තිස්සේ කියන වචනේත් එනවා දැන්. තේරුමට කාලයක් තිස්සේ කියන වචනේත් එකතු වෙනවා. එහෙනම් මට කියන I will you they have been playing. Have been playing ing. He she it has been playing. Has been playing. උපනී අහලා තියෙනවා past the verb එක past participle කියලා. කොයි එකක්ද දන්නේ නැහැ නේ. හරි ඊට පස්සේ past perfect continuous tense. එතනදී මොකද වෙන්නේ? had been ing. had been playing. කිස්තන්දර උඩන්නේ had been playing. සෙල්ලම් කරමින් සිටියා කාලයක් තිස්සේ. සෙල්ලම් කරමින් සිටියා කාලයක් තිස්සේ. ඊළඟට අන්තිම එක සබ්ජෙක්ට් එකත් එක්ක will have දාලා been කියන වචන එක දාලා හැබැයි මතක ගන්න be double e and been නේ present perfect continuous වලට be double e and been නේ verb එක ing I we you they he she it will have been playing will have been playing will have been playing හරි මට කියන්නේ එතරම්ටකම් කරපේ තේරුණාද ඇක්ටිවස් පාඩම දෙන ඉවරයි අපිට ඒක කරන්න ගියේ විනාඩි 30ක් විතර විනාඩි 30යි ගියේ ඔව් ඒ ටික තේරුණාද පොඩ්ඩක් කියන්න යන මයික් ඔන් කරලා තේරුණා සර්. අනිත් තේරුණා සර්. අනිත් තේරුණායි. හරි හරි වීඩියෝ ඔන් කරගන්න කට්ටිය නැත් මේ අතරම බෝරින් බං වැඩේ මේ කරන්න බෑනේ දැන් අතර වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නොත් මේ හිණයක්වත් ගහන්න ඕන අයියේ එතකොට future in past කියන්නේ මොකද්ද? මොකද future in past තේරුණාද future in past ෆියුචර් ඉන් පාස්ට් කොයි එකක් ගැන දාන්න මොකක් සම්බන්ධද ඒ කියන්නේ ඒකෙනුත් වෙනවනේ වාක්‍ය future in past වලින් simple continuous perfect continuous
සිම්පල් කන්ටිනියස් එක නැහැ. මොකද්ද අරගෙන කියන්නේ? ෆියුචර් ඉන් පාස්ට් වල මම දැන් අතීතයයි අනාගත දෙකම යෙදෙන අවස්ථා තියෙන්නේ. එහෙම මොකක්ද දෙකක් කියන්න බලන්න හැම වෙලේම. අර would I would eat ඔව්. ඒ වගේ. ඒවා ටෙන්සස් නෙමෙයි. ටෙන්සස් එහෙනම් තියෙන 12යි. ඒවට කියන්නේ මොඩල්ස් කියලා. මොඩල්ස් කියලා කියන්නේ can could will එක shall එක ඒවා වෙනම සෙට් එකක්. ආ එහෙනම් ඒක ටෙන්සස් නෙමෙයි. ටෙන්සස් තියෙන 20යි. ඒකෙන් 12ක් ඇක්ටිව් 8ක් පැසිව්. එහෙනම්. හරි. ඔය දැන් කරපු 12 විනාඩි 5ක් කරලා හොඳට බලාගන්න. විනාඩි 5ක් කරන් බලාගන්න.
හරි. අපි ඊළඟට යමු. පැසිව් වල හොඳම ටෙන්සස් ටික තියෙන්නේ. පර්ෆෙක්ට් කන්ටිනියස් ඒවා නෑ. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. හරිද? කට්ටිය වීඩියෝ ඔන් කරගන්න. දැන් ආය වැඩේට යන්න. වැඩේට යන්න. හරි. පොත කියවනවා කියන වාක්‍යෙට අර්ථ දෙකක් තියෙනවා තේරෙනවද? ඕඩියක් හිතන්න ඕනේ. එහෙම එකක් තේරෙනවද? පොත කියවනවා කියන එකට එකක් තමයි කවුරු හරි කෙනෙක් පොත කියවනවා. එහෙමත් නැත්නම් පොත කියන කෙනා අර කියවනවා කියන ක්‍රියාපදේ කරනවා. එයාට පණ ඇවිල්ලා එයා කරනවා. ඔතන ඔය අංක 1 2 තියෙනවා නේද? පින්තූර දෙක. එතන පල්ලෙහෙන් දාගන්න ඒක ඇක්ටිව් වොයිස්. උඩ එක දාගන්න පැසිව් වොයිස්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පොත කියවනවා නම් පොත කියන කෙනාව ක්‍රියාවට යටත් වෙනවානේ. එහෙමනම් ඒක පැසිව් වොයිස්. පොත කියන කෙනාන ක්‍රියාපදේ කරන්න එක ඇක්ටිව් වොයිස්. මම ආරාධනා කරනවා. ඒක ඇක්ටිව් වොයිස්. මට ආරාධනා කරනවා. මට ආරාධනා කරන්න. එහෙනම් පැසිව් වොයිස්. අන්නේ වගේ සීන් එක. හරි. යූසේජ් එක භාවිතය දාගන්න. භාවිතය තමයි භාවිතය දාගන්න. සබ්ජෙක්ට් එකක් නොමැති වාක්‍යයක් කිව හැක්කේ පැසිව් වොයිස් වලින්ම පමණයි. සබ්ජෙක්ට් එකක් නොමැති වාක්‍යයක් කිව හැක්කේ පැසිව් වොයිස් වලින්ම පමණයි. ඊළඟට නමුත් සබ්ජෙක්ට් එකක් තිබුණද පැසිව් වලින් කියන්න පුළුවන්. නමුත් සබ්ජෙක්ට් එකක් තිබුණද පැසිව් වොයිස් වලින් කිව හැකියි. ඒකට සබ්ජෙක්ට් එක තියෙන වාක්‍යයක් වුණත් පැසිව් වලින් කියන්න පුළුවන්. කොහොමද? අපි අර අන්තිමට බයි එක දාලා සම්බන්ධ කරලා නේද? බයි හිම් බයි හර් කියලා. අන්නේ වගේ. ඔයාලා හිතන් ඉන්නේ බයි එක දීපු කියලා. එහෙම තමයි බයි කියන පැසිව් වලින් අඳුර ගන්න බෑ. බයි නැති වාක්‍යයක් තියෙන්න පුළුවන්. ඒක පැසිව්.
ඇක්ටිව්ස් වාක්‍යයක් පැසිව් කරනකොට ඒකේ නීති දෙකක් තියෙනවා. මේ නීති දෙක ඔහෙ කිව්වොත් එහෙම වැඩක් නැහැ. මතක හිටින්නේ නැහැ. ඒකට ක්‍රමයක් තමයි ඔය තියෙන්නේ. ඔයාලා කතාවක් අහද්දි මෙහෙම ඌ මට ගැහුව මට ඌ ගැහුව කියලා. එතනදි මට කියන්නේ ඌවට ගැහුව කියන වාක්‍ය ඇක්ටිව් වොයිස්. ඔතන AD කියලා දාලා තියෙන ඇක්ටිව් වොයිස්. PD කියලා දාලා තියෙන පැසිව් වොයිස්. එහෙනම් මට කියන්නේ ඌ මට ගැහුවත් මට ඌ ගැහුවත් වාක්‍ය දෙකේ තේරුම එකයිද? වෙනස් නේ. තේරුම සමානයිද අසමානයිද? කියන බලන්න තේරුම සමානද අසමානද? සමානයි නේද? සමානයි. ඔව් ඌ මට ගැහුවත් මට ඌ ගැහුවත් ගුටි කාලා තියෙන්නේ මමනේ. එහෙනම් දාන්න ඇක්ටිව් වාක්‍යයේ තේරුම ඉස්ටන්ට දාගන්න තේරුම සමානයි පැසිව් වොයිස් වාක්‍යයේ තේරුම. ඇක්ටිව් වාක්‍යයේ තේරුම සමානයි පැසිව් වොයිස් වාක්‍යයේ තේරුම. මට කියන්න ටෙන්ස් එක සමානයි. දෙකේම අතීත කාල නේද? එහෙනම් ටෙන්ස් එකත් සමානයි. ඇක්ටිව් වාක්‍යයේ ටෙන්ස් එක සමානයි. පැසිව් වාක්‍යයේ ටෙන්ස් එක ඊළඟ එක ඇක්ටිව් වාක්‍යයේ ටෙන්ස් එක සමානයි පැසිව් වාක්‍යයේ ටෙන්ස් එක. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? තේරුමත් සමානයි නම. ඇක්ටිව් වාක්‍ය පැසිව් කරනකොට දැන් ඔයාලට හිස් තැම්පුරන්න එන්නේ. ඇක්ටිව් වාක්‍ය පැසිව් කරලා ලියන්න දෙන්නේ. එහෙම කරනකොට තේරුම වෙනස් වෙන්නේ නැත්තම් ටෙන්ස් එක වෙනස් වෙන්නේ නැත්තම් මොකටද පැසිව් කරන්නේ? ඒක දාගන්න. ඇක්ටිව් වාක්‍ය පැසිව් කිරීමේ ප්‍රධාන අරමුණ අර මතකද ඔයගොල්ලන්ට පැසිව් කරනකොට ඔබ්ජෙක්ට් එකෙන් කැලලක් ඉස්සරහට යන ලියනවා නේද? ඒකම නේද වෙලා තියෙන්නේ. අර ඌ මට ගව සීන් එකේදී ඌ මට ඒ මට කියන වචනේ හයිලයිට් වෙලා තියෙනව නේද දෙවෙනි වාක්‍යෙ. පැසිව් වලට හරවනකොට ඒ මට කියන එක හයිලයිට් වෙලා තියෙනව නේද? අන්න ඒක තමයි භාවිතේ. ඔබ්ජෙක්ට් එකකින් කොටසක් හයිලයිට් කරලා දක්වන එක. ඔබ්ජෙක්ට් එකකින් කොටසක් හයිලයිට් කරලා දක්වන එක තමයි පැසිව් ඇක්ටිව් වාක්‍ය පැසිව් කරනකොට ප්‍රධාන අරමුණ. ඔබ්ජෙක්ට් එකකින් කොටසක් හයිලයිට් කර දැක්වීම. තව පොයින්ට් එකක් ගන්න. පැසිව් වොයිස් ටෙන්සස් 8ේම ක්‍රියාපද past participle way. පැසිව් වොයිස් ටෙන්සස් 8ේම ක්‍රියාපද past participle way. අයි එක අයි පාරක් කියන්නකෝ. පැසිව් වොයිස් ටෙන්සස් 8ේම ක්‍රියාපද past participle way.
ඔය ටික බලාගන්න. simple present tense පළවෙනි tense එක. active උත්සාහක I read newspapers every day. පැසිව් කරනකොට පළවෙනි පියවර තමයි active උත්සාහකේ ඒ ප්‍රශ්නෙට ඒ කියන්නේ ඒකට හිතෙන් ප්‍රශ්නයක් අහන්න එක්ක මොනවද කියෙව්වේ නැත්නම් කාටද කියෙව්වේ who හරි what හරි whom හරි what හරි දාලා ප්‍රශ්නයක් හිතෙන් අහන්න මොනවද කියවන්නේ පත්තර ඒ හින්දා ඒක ගන්නවා ඉස්සරහට මම උත්තර එනවා newspapers are read every day by me ඉතින් ප්‍රශ්නයක් අහන්න මොනවද කියවන්නේ දැන් මට ආරාධනා කරලා කාටද ආරාධනා කරන්නේ මටනේ එහෙනම් මට කියන එක ඉස්සරහට ගන්න අන්න ඒ වගේ හරි කොටුවෙත මම දාලා තියෙන ඔබ්ජෙක්ට් ප්ලස් කියලා. එතන මතක තියාගන්න ඔබ්ජෙක්ට් එකම නෙමෙයි. ඔබ්ජෙක්ට් එකෙන් කොටසක් විතරයි අපි ඉස්සරහට ගන්නෙ. මොන කොටසද ඉස්සරහට ගන්නෙ? ඒක හොයාගන්න තමයි හිතෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වේ. මොනවද කියවන්නේ? පත්තර. කාටද ආරාධනා කරන්නේ? මට. අන්න ඒ වගේ මට නැත්නම් කාටද මොකද්ද කියන ප්‍රශ්නේ අහලා අහුවා උත්තරයක් විදිහට එනවන ඔබ්ජෙක්ට් එකේ කොටසක්. අන්නේ ඔබ්ජෙක්ට් එකේ කියන කොටස තමයි ඉස්සරහට ගන්නෙ. හරි ඔබ්ජෙක්ට් එකේ කොටස ඉස්සරහට ගත්තා. ඊට පස්සේ මොකද්ද දාන්නේ? be verb එක. වර්තමාන be verb මොනවද? am is are plus verb එක කොහොමද එන්නේ? past participle. verb එක past participle. හරි. ඔය වාක්‍ය දෙක පැසිව් වෙලා ටක් ගාලා හදලා මට කියන්න බලන්න. මම අහනකොට කියන්න බලන්න.
හරි. මට කියන්න බලන්න පළවෙනි එක කොහොමද එන්නේ? Beautiful kites are made by them. Beautiful kite. Are made by them. ඔව්. මොනවද හදන්නේ? සරුංගල් නෙමෙයි. ලස්සන සරුංගල්. Beautiful kites are made by them. දෙවෙනි එක he invites me to the party. කාටද ආරාධනා කරන්නේ? මට. එහෙනම් I කොහොමද ගත්තේ? I am invited to the party by him. හ්ම්. I am invited by him to the party නැත්නම් to the party by him. හරි ඊළඟ එක. කොහොමද එන්නේ? object එකට පස්සේ was were verb එක past participle. ඒ වාක්‍ය දෙකත් හදලා කියන්න බලන්න. හරි කොහොමද එන්නේ? my father bought a new car. මගේ තාත්තා අලුත් කාර් එකක් මිලදී ගත්තා. මොකද්ද මිලදී ගත්තේ? කාර් එකක් නෙමෙයි. අලුත් කාර් එකක්. a new car. කොහොමද ගත්තේ? The new car was bought by my father. a new car was bought by my father. ඒකේ bought එක bought my past participle එක. හරි. my new a new car was bought by my father. ඊළඟට he repaired all the chairs. එයා අලුත් පුටු සියලු පුටු අලුත් වැඩියා කරා ඊයේ. මොනවද අලුත් වැඩියා කරේ? පුටු නෙමෙයි. සියලු පුටු. all the chairs කොහොමද ගත්තේ? all the chairs Were repaired by him yesterday. අන්න හරි. were repaired yesterday by him. හොඳයි. ඊළඟටත් යන්න. simple future tense. object එකට පස්සේ එන be verb එක will be verb එක past participle. කොහොමද එන්නේ? they will hold the meeting. ඕන් මීටින් එක පවත්වාවි. මොකද්ද පවත්වාවි වෙන්නේ? මීටින් එක
එහෙනම් the meeting be verb එක කොහොමද ඊටු ටික කියන්න බලන්න. The meeting will be held by them. will be held by them. ඊළඟ එක she will plan the trip. මොකද්ද plan කරන්නේ? the The trip trip. ඊටු ටික Will The be trip. planned by her. Her. will be planned by her. මතක තියාගන්න planned කියලා ලියනකොට n අකුර double. n අකුර double වෙනවා මොකද a එක vowel එකක් හින්දා. T L A නේ. n එකට කලින් අකුර vowel එකක්නේ. ඒකින්ද n අකුර double වෙනවා. අර cancelled කියලාදී l අකුර double වෙන්නේ. ඒ වගේ. by him yesterday පුළුවන්. ඊළඟ එක present continuous tense. ඔතනදී object එකට පස්සේ am is ආයනවා. ඊට පස්සේ තව වචනයක් අලුතෙන් එකතු වෙනවා. මොකද්ද? being කියලා. හැබැයි අර being නෙමෙයි. B E I N G being. 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 හරි. The teacher is marking the register. register එක mark කරමින් ඉන්නවා. මොකද්ද mark කරමින් ඉන්නේ? the register. හරි. ඊටු ටික හදලා කියන්න. The register teacher. So the register is being marked by the teacher. The register is being marked by the teacher. ඊළඟට I am writing essay. මම ලියුමක් ලියමින් ඉන්නවා. මොකද්ද ලියමින් ඉන්නේ? ලියුමක්. එහෙනම් essay ඊටු ටික Is being written by me. essay is being written. Essay is being written by me. Written. 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 ඊළඟට past continuous tense. object එකට පස්සේ both verb අලුතෙන් වචනයක් එකතු වෙනවා. BEING being. BEING being. My father was helping me. මගේ තාත්තා මට උදව් කරමින් ඉන්න සිටියා. කාටද උදව් කරමින් සිටියේ? මට. එහෙනම් I ඉදිරියට ටික I was being held by my father. I was හරි. I was being helped by my father. මට උදව් කරමින් සිටියා තාත්තා විසින්. දැක්කනේ? තේරුම වෙනස් වෙන්නේ නැහැ. ටෙන්ස් එක වෙනස් වෙන්නේ නැහැ. තියරි ඒකයි. බලන්න දැන් ඔය හදන වාක්‍යවල ඒකත් බලන්න යන්න. ඇක්ටිව් වාක්‍යෙ පැසිව් කරනකොට තේරුම වෙනස් වෙනවද? නැහැ. පැසිව් මේ කරනකොට ටෙන්ස් එක බලනවද? නැහැ.
අර වෙලා තියෙන්නේ අර වාක්‍ය මැද ඉන්න වචනයක් highlight වෙලා පේන්නේ. ඉච්චරමයි. We were discussing the problems. අපි ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියා. මොනවද සාකච්ඡා කරමින් හිටියේ? ප්‍රශ්න. එහෙනම් problems. ප්‍රවීන්ම කියන්න. The problems were being discussed by them. Oh, the problems were being Were being discussed discussed by them. by us. By us. By we only. Us. Yeah. Yes, yes. හරි. ඊළඟට present perfect tense. object එකට පස්සේ has have object එකට පස්සේ has have අලුතෙන් වචනයක් එකතු වෙනවා been කියලා. හැබැයි අර be ing been නෙමෙයි. be double e n be. be double e n be. verb එක ing නෙමෙයි. past participle. මොකද tenses 8ක් යනකොට past participle. හරි. object එක plus has have plus been plus verb එක past participle. They have built a new house. එහෙනම් කොහොමද එන්නේ? A new house ඉස්සර කියන බලන්න. A new house has been built by them. ඔව් built එක built-මයි. මොකද perfect නේ. perfect වෙනකොට අර අමුතුවෙන් මේ ක්‍රියාපදේ past participle කරන්න දෙයක් නැහැ. මොකද දීලා තියෙන වාක්‍යෙ perfect නේ. active වල perfect එතනවත් කොහොමත් මේ past participle එකේ ක්‍රියාපදේ වෙනස් කරන්න දෙයක් නැහැ. A new house has been be double e n been built by them. දෙවෙනි එක I have sent many applications for jobs. මම ගොඩක් ආයුධ පත්‍ර යවලා තියෙනවා රැකියා සඳහා. මොනවද යවලා තියෙන්නේ? ආයුධපත් නෙමෙයි ගොඩක් ආයුධපත්. many applications. ඊටරට විදූෂ කියන බලන්න. කියවමු. කොහොමද හරිත් වෙන කවුරුහරි කියන්නේ? කවුරුහරි කියන්නේ? මේ කිව්වැටි වීඩියෝ ඔෆ් කරගත්තා. මේ many applications Have been sent for jobs by me. many applications have been sent for jobs by them by me නැත්නම් by me for jobs. ඊළඟට object එක plus had been verb එක past participle. had been verb එක past participle. The teacher had started the lesson. එහෙනම් කොහොමද එන්නේ?
A lesson had started by the teacher. A lesson had Started by the teacher. had been a candle. Had been started by the teacher. ඊළඟට you had deceived me any times. Deceive කියන්නේ රවට්ටනවට. ඔය යමව දෙපාරක් දෙපාර නෙවෙයි ගොඩක් පාරක් රවටා තිබුණා. කවද රවට්ටා තිබුණේ? මාව. එහෙනම් I. ඊටරට I had been deceived by you many times. oh I had been deceived any times by you නැත්නම් by you any times. දැනට අපි පැයක් වැඩ. පැයකින් පාඩම් දෙකක් ඉවරයි. හරි අන්තිම එක. Object plus will have been verb දෙක past participle. I will have finished the project. The project ඊටරට කියන්න බලන්න. The project will have been finished by me. Oh, the project will have been finished by me. The project will have been finished by me. The project will have been finished by me. The director will have signed the letters. The letters ඊටරට කියන්න බලන්න. The letters will have been signed by the director. Oh, the letters will have been signed by the director. The letters will have been signed by the director. හරි ඊට පස්සේ තියෙනවා models ටික පැසිව් කරන විදිහ. ඔන්න ඒක මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඒක ටක් ගාලා දාගමු බලන්න. ඒකේ උදාහරණ මම දුන්නේ නැහැ. මම උදාහරණ කතා කරන්න ඔය ටික දාගෙන ඉන්නකො.
ටෙන්සස් වලදී මේ දිනත අහලා තියෙන්නේ මේ ෆියුචර් හැම එකේදීම will be නෙමෙයි. අයියනේ සිම්පල් ෆියුචර් වල will විතරනේ. will එක ක්‍රියාපදේනේ. will කියන මොඩල් එක ෆියුචර් ටෙන්සස් වලට යූස් වෙන්නේ නැද්ද? නෑ ෆියුචර් වල තියෙනවා නම් මේ මොඩල් එකක් නෙමෙයි. will be කියන මොඩල් එකක් නෙමෙයිනේ. will be කියන be verb එක. ඒ දෙක. ඔය අහ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණාද දන්නේ නැහැ මගේ. අවුලක් තියෙනවා නම් අහන්න බණ්ඩාය. හරි අයියා. හරි. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් can could ඒවා මම දෙන්න පැසිව් ගන්නනේ. We can win the match. The match can be won by us. අර ඒ වගේ හදන්නයි තියෙන්නේ. හරි. හරි ඊළඟට යන් අපි reported වලට. reporting verb එක වර්තමාන නම් ඒ කියන්නේ says tells asks වගේ නම් දාගන්න නම් ඒකට ඉස්සරහින් දාගන්න උඩුකම ඇතුළේ තියෙන කොටසේ tense එක මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ direct indirect කරනකොට උඩුකම ඇතුළේ තියෙන කොටසේ tense එක මාරු කරන්නේ නැහැ. උඩුකම ඇතුළේ තියෙන කොටසේ tense එක not change මාරු වෙන්නේ නැහැ. හරිද? හරි. මෙතන එන්නේ මෙතන එන්නේ mother says that tense එක මාරු වෙන්නේ නැහැ නේ. එහෙනම්
I වෙනුවට tense එක විතරයි මාරු වෙන්නේ නැත්තේ. හරිද? tense එක විතරයි මාරු වෙන්නේ නැත්තේ. වෙනස් කරන්න ඕන තැන තියෙනද I එක මෙතන she වෙන්න ඕන. මොකද අම්මානේ කියන්නේ. she will එක එහෙමමයි will make a cake. ඔන්න විදිහට tense එක මාරු වෙනවා. දෙවෙනි එක father says that he bought tense එක මාරු වෙන්නේ නැහැ. තියෙන අතීතේ එහෙමම දානවා. අයියේ ඩබල් දානවනේ. ඉතින් හොඳයි. මොකද්ද හොඳ? දැන් නැහනේ. ආයි කියන්නේ? දැන් ඒත් ඇහෙනවා. මං කියන එක මටම ඇහෙනවා. දැන් හරිද? නෑනේ හරි නෑ. දැන් හරිද? දැන් හරි. දැන් හරිනේ. හරි. ඔතනට නිකන් හරිද? ওই ටික තේරුණාද? පළවෙනි කතන්දරේ තේරුණාද? රිපෝටිං verb එක වර්තමාන නම් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. අරගේ tense එක. හරිද? ඒතර රිපෝටිං verb එක අතීත නම් said, told, asked වගේ නම් එහෙනම් දාගන්න උඩුකම ඇතුලේ තියෙන කොටසේ tense එක වෙනස් වෙනවා. 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 ඒක වෙනස් වෙන්නේ මෙහෙමයි. ඩිරෙක්ට් වාක්‍ය දීලා දෙන සිම්පල් ප්‍රසන්ට් වලින් නම් මේක සිම්පල් පාස්ට් වෙනවා. පාස්ට් ප්‍රසන්ට් කන්ටිනියස් නම් මේක වෙනස් වෙනවා පාස්ට් කන්ටිනියස් වලට. මේක ප්‍රසන්ට් පර්ෆෙක්ට් නම් මේක වෙනස් වෙනවා පාස්ට් පර්ෆෙක්ට් වලට. මේක ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් නම් මේක වෙනස් වෙනවා පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් වලට. මේක සිම්පල් පාස්ට් නම් මේක වෙනස් වෙනවා පාස්ට් පර්ෆෙක්ට් වලට. මේක පාස්ට් කන්ටිනියස් නම් මේක වෙනස් වෙනවා පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් වලට. මේ කට්ටිය වීඩියෝ ඔන් කරගමු. එන බෝරින් අප්පා. පට්ටම් බෝරින් ඔනලි, ශමීන්, දිනෙත්‍ය, තිසුරි, ශිහානි, රශ්මි, මදුෂාන්, කොමේෂි, ඉෂාන් අපිටත් බෝරින්. ඈ අපිටත් බෝරින් කිව්වා. ඉතින් ඒක තමයි කියන්නේ. ඔයාලා ඉතින් කියන එකක් අහන්නේ නැහැ. වීඩියෝ ඔන් කරගන්නකො කට්ටිය. දැන් ඔයාලට මේක නිකන් පාඩම් කරගන්න එක අමාරුයි වගේද නිකන්. දැන් මේ මෙතන හයක් තියෙනවා ප්‍රසන්ට් වලින් આવත් පාස්ට් කරන්න ඕනේ. ප්‍රසන්ට් කන්ටිනියස් වලින් આવත් පාස්ට් කන්ටිනියස් කරන්න. මේක පාඩම් කරගන්නට වඩා මේක මම ක්‍රමයක් කියන්නේ. බලන්නක මේ වම් පැත්තේ තියෙන සෙට් එක අතීතයට නැඹුරු කරලා නේද මේ වෙලා තියෙන්නේ. ප්‍රසන්ට් නම් පාස්ට්, ප්‍රසන්ට් කන්ටිනියස් නම් පාස්ට් කන්ටිනියස්, ප්‍රසන්ට් පර්ෆෙක්ට් නම් පාස්ට් පර්ෆෙක්ට්, ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් නම් පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස්. දැක්ක අතීතයට නැඹුරු කිරීමක් කරලා තියෙනවා. ඒතර සිම්පල් පාස්ට් නම් අතීතනේ. අතීතක වඩා අතීත කරලා දෙනවා පර්ෆෙක්ට් වලට. අතීතක වඩා අතීත. ඊට පස්සේ පාස්ට් කන්ටිනියස් වඩා අතීත කන්ටිනියස්. පාස්ට් පර්ෆෙක්ට් කන්ටිනියස්.
ඒ කියන්නේ අපි දන්නවනේ past එකට පස්සේ තියෙන perfect කියලා. ඒතර කීයටද මෙතන perfect ආවට පස්සේ ආයේ present perfect වෙන්න බෑනේ. අතීතෙකෙත් වඩා අතීත. perfect නම් perfect ලත් අතීත. past perfect. ඒක මතක තියාගන්න එහෙම. වම් පැත්තේ තියෙන set එක අතීතයට නැඹුරු කරාම ඔයාලට දකුණු පැත්තේ තියෙන indirect target tense එක ගන්න පුළුවන්. හරි. මේක note down කරගෙන ඉවරද? කට්ටිය පොඩ්ඩක් කියන් යන්න. note down කරන් ඉවරයිද? ඔව් අයියේ. හරිනේ. හරි අපි ඊළඟ ටිකට යමු. මට මේක හදලා කියන්න බලන්න. මේක එන්නේ කොහොමද? Ruwani said that my mother නෙමෙයි her mother cooks එක එහෙනම් කොහොමද එන්නේ? present නේ තියෙන්නේ. past උනහම මේ බලන්න. simple present වලින් නම් එන්නේ simple past වලින්. cooked, අන්න හරි. cooked well. එහෙනම් දෙවෙනි එකත් හදන්න බලන්න. මේකේ නම එතකොට Ruwan said that the teacher is doing වෙනුවට was doing a lesson. හරි ඉතුරු දෙකත් හදලා ඉන්න බලන්න. දැන් මේ කතන්දරේ තේරෙනවද? මතක තියාගන්න කට්ටිය ඔයාලට ඔහොම ටෙන්ස් එක මාරු කරන්න chance එක හම්බෙන්නේ මොකක් approve වුණොත්ද? මේ reporting verb එක අතීත උනොත් විතරයි ඈ. මෙතන says කියලා නම් තියෙන්නේ. ඔයාලට මේක ටෙන්ස් එක මාරු කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඔව් ටෙන්ස් එක මාරු කරන්න chance එක හම්බෙන්නේ reporting verb එක said කියලා තියෙන හින්දා. අතීතෙන් තියෙන හින්දා. හරි. සිස්ටම් දෙක ඊළඟ දෙක වාක්‍ය දෙක හදන්න බලන්න.
හරි නම් කියන්න බලන්න ඉතුරු ටික දෙන්නේ කොහොමද කියලා. බ්‍රේක් එකක් ගමුද කියලා හරිද? හරි. බ්‍රේක් එකක් ගමු ඔනලි මේකෙන් පස්සේ. මේ දෙක කතා කරලා ගමු. මටත් පට්ට මහන්සි මමත් මේ ගිහිල්ලා දැන් අක්කට කිව්වා මේ තේ එකක් හදන්නයි කියලා. එයාගේ තේ බොන්න නම් බෑ. මෙන්නට මේ අවස්ථාවේ හැටියට මොකක් හරි ගමක් නැහැ වගේ සීන් එකක් තියෙන්නේ. මේ මේ පට්ටම මහන්සි මට. හෙට මම කොළඹ යන්නත් ඕනේ. මහරගම යන්නත් තියෙනවා. මේ සින්දුවක් කියමු. හරි. මේක හදලා කියන්න බලන්න. කො කියන්න බලන්න Children මාත්. say, children, Children said that. they flown kites during the vacation. Oh, fly, flew, flown නේ. අකුරු මොනවද කියන්න බලන්න. කියන්න බලන්න. FL FL. OWN. Oh, fly, flew, flown. Flown kites. ඉතුරු ටික මම දාන්නේ නැහැ ඉතින් ඈ. During the vacation. මෙතන Nisali said that she was combing her hair. මෙහෙමද ගත්තේ කට්ටිය? ඔව්. හ්ම්. හරි. කට්ටිය වීඩියෝ ඔන් කරගන්නකෝ බලන්න. අපෝ ඇත්තට කම්මැලි බං උඹලත් එක්ක වැඩක් කරනවා කියන්නේ මාර බෝරින් ඈ. පට්ටම බෝරින් ඈ ආයෙත් පා වෙනවා කියන්නේ. වීඩියෝ ඔන් කරගන්න බලන්න කට්ටිය. ඒකද ඔය අපිව මීටින් ගන්න නැත්තේ. ඔව් ඒක තමයි. නෑ ඇත්තටම ඒක තමයි. උඹලත් එක්ක එපා වෙනවා ඉතින් කරන්න ගියාම. බොරුනේ කිව්වේ වැඩ කියලා එහෙනම්. වැඩක් නැහැ ඉතින් ඔයාලා මට බැන්නනේ ඉතින් මම ඉතින් කරේ ඉතින් ඔය ටියුට් එක හදපු එක තමයි ඊ දවස්වල. ඔයාලා මට බැන්නනේ. හරි හරි වීඩියෝ ඔන් කරගමු කට්ටිය. රවින්ම මේ අලුතෙන් නේද? කොහෙද ඔයා? පානදුරේ. පානදුර. ශිහානි කොහෙද? කුරුණෑගල. කුරුණෑගල. හරි. මේ මොකද්ද? කාටද කවුද නැවත සින්දුවක් කියන්නේ? සින්දුවක් කියන කමද? ඔනලි කියමුද? බෑනේ මට සින්දු කියන්න බෑ. අහලා බලමු. අහලා බලමු වාගේ වොයිස් එක අපි අහලම නැහැනේ. කැතයිනේ. කැතරට ගවන්න කියන්නද? හරියන්නේ වෙන කාට හරි දෙන්න. කවුද කත සින්දුවක් කියන්නේ? අලුත් සෙට් එක කියමුද මේ වීඩියෝ ඔන් කරගනින්නකෝ. සෙතුමි, ඉෂාන්, දුනාල්. කියන්න. ඊයේ මන් දන්නේ නැහැ බං බලන. කවුද කත සින්දුවක් කියන්නේ? මමම කියන්නම්. හාද? ඈ? මමම කියන්නද? ඔයා කිය කවන්නේ. ඉන්න මම සින්දුවක් හොයාගන්නවා. වීඩියෝ ඔන් කරා. වීඩියෝ ඔන් කරන්න බෑ.
ගවන්න වීඩියෝ ඔෆ් කරගෙන කියන්න. මම කියන්න පටන් ගත්තා. ආ කතරට වහින වැස්සසේ මල් වැසියාවා. සුළඟට සලිත ලියවලක් ලාදලු පෑවා. විලකට නෙළඹු මලතුරේ පිනිවිඳු දෝවා. මලකට සුවඳ පොද වගේ මුවරඳ නාවා. මිහිරාව ආවා රසිකීවා. හිත යාවතන සුවඳ නාවා. මිහිරාව ආවා මధుරස කීවා. හිතහින් හිරියාවේ පෙම් සුවඳ නෑවා. ඔය තුරුලෙමයි පිය බඳේ. ඔය තුරුලෙමයි ප්‍රිය බඳේ. හිරු පායන්නේ මේ ජීවිතේ. හිරු පායන්නේ මේ ජීවිතේ. සංසාරන්නයේ බොම විස කටුතියේ. මේ ආරණ්‍යයේ මට පිනතියේ. මිහිරව ආවා මధుරස කීවා. හිතහින් හිරියාවේ පෙම් සුවඳ නෑවා. හිරු අරුණැල්ලසේ පෑයු මිහිරාවියේ. මෙන්න මගේ ජීවිතේ පුදමි පඳුරක් ලෙසේ. මිහිරව ආවා මధుරස කීවා. හිතහින් හිරියාවේ පෙම් සුවඳ නෑවා. මිහිරව ආවා මధుරස කීවා. හිතහින් හිරියාවේ පෙම් සුවඳ නෑවා. ඔය තුරුලෙමයි ප්‍රිය බඳේ. ඔය තුරුලෙමයි ප්‍රිය බඳේ. හිරු පායන්නේ මේ ජීවිතේ. හිරු පායන්නේ මේ ජීවිතේ. හරි thank you. සුපිරිය. අප්පුඩියක් ගහන්න යාට කට්ටිය. නෑ ඒක වරු සිරාටම වරු. ලස්සනයි. එහෙම උලන්නේ නෑ හොඳයි. මේ මේ මොකක් හරි මම කියන්න හිටියේ මට අමතක නෑ ඒක. මේ වීඩියෝ ඔන් කරගමුකෝ කට්ටිය. මේ අනේ ඉතින් කට්ටිය වීඩියෝ ඔන් කරගන්න බලන්න ඔය මූණු ටික දකින්න. ඈ බා. මොකුදාගේ හැම ඉන්න එපා යකෝ. එපා වෙනවා බා. මට ඉත මහන්සි මේ ඒ ඔයාලා ඇක්ටිව් ඉන්නවා පේනකොට ඒ මහන්සි නැති යනවා. පොඩ්ඩක් කියන්නේ. මගේ පැත්තෙන් හිතහල්ලා පායනවනේ. මොකද්ද මං කියන්න හිටියේ මේ කල්පනා කරේ. මේ මොකක් හරි කියන්න හිටියේ දැන් මතක නැහැ. කාටද සින්දු හොඳයි. ඈ කාටද මොකද්ද කියන්නේ ඉතින්? මතක නැහැ ඒක තමයි මතක නැහැ දැන්. සින්දු හොඳයි. thank දෙවෙනි you. වටේට යන්න පුළුවන්. දෙවෙනි වටේට තෝරාගත්තද? ඔව් දෙවෙනි වටේට යන්න පුළුවන්. කමන්නේ මම පළවෙනි වටෙන් ඉල්ලාස් වෙනවා. හරි. ඊළඟට අපි යනවා present perfect tense එකක් past perfect කරන තැනට. දැනට අපි පැය කහමාරක් වැඩ. තව පැය කහමාරකින් වගේ වැඩේ ඉවර වෙනවා. අල්ලන් ඉමු ඈ. හරි. Deshan said that ඔය that එකේ තේරුම දන්නව නේද? කියලා කියන එක එහෙම කිව්වා කියලා. දේශාන් කියන්නේ ඒකින්ද he past perfect කරන්න තියෙන්නේ. have එක had වෙනවා. had seen
me before. මොකද දේශාන් දකින්නේ මාවනේ. උතන දේශාන් said me කියලා නැහැ. me කියලා නැත්තම් ওই me කියලා තමයි කියන්නේ. මං ගැන තමයි කියන්නේ. ඊට පස්සේ මේක ගත්තොත් Pierre said that he had been following a course. හරි ඊටු දෙක හදලා කියන්න බලන්න. මේක කොහොමද දෙන්නේ එහෙනම්? Children said that they had practiced the drama. ඔව්. Children said that they had practiced the drama. එහෙනම් මේක my father said that I had been a troublemaker. trouble maker කියන්නේ කරදරකාරයාට. I had been a trouble maker. හරි ඒ ටික හරිනම් හරි කියලා කියන්න. වීඩියෝ ඔෆ් වෙන්න බෑ. ඒ ටික හරිනම් හරි කියලා කියන්න. හරි. හරි මේක කොහොමද දෙන්නේ? My sister told that she කොහොමද දෙන්නේ? Had written an essay. ඔව්. හරි මේක the teacher told the class that he හරි she හරි දැන් ටීචර් කිව්වහම ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන් නේ. He had been observing
observe you කියමු නේ. හරි. එහෙනම් මට කියන්න බලන්න මේක කොහොමද එන්නේ? My mother told my father that he tore my shirt by mistake. ඔව්. My mother told my father that she had torn. tear කියන්නේ ඉරනවා, toe කියන්නේ ඉරුවා, torn කියන්නේ ඒකේ වඩාතීත. torn his shirt by mistake. අත්වැරදීමකින්. මේකෙන්නේ ටක් ගාලා කියන්නේ කොහොමද එන්නේ? ඔව්. The children said that they had been practicing the drama. ඔය ටිකත් හරනම් කියන බලන්න හරි කියලා. හරිද? හරි. හරි.